අපේ නොලෙජ් හබ් channel එකට ආදරෙන් පිළිගන්නවා අපේ යාළුවන්ව. අද අපිත් එක්ක වැඩසටහනට එකතු වෙලා ඉන්නවා අපේ මාටියයි ජොනියයි. හෙලෝ. අද අපි මොනවා ගැනද කතා කරන්නේ බට්ටෝ? අද මාටින් පොඩි වෙනස් දෙයක් කරන්න හදන්නේ. මං සාමාන්‍ය දැනීම ප්‍රශ්න වගේක් අරන් ආව අහන්න. ඔයයි ජොනි ඒවට උත්තර දෙන්න ඕනි. අපේ යාළුවන්ටත් පුළුවන් හරි උත්තරේ කියන්න. තියෙන ප්‍රශ්න මදිවට මූ තව ප්‍රශ්න අරන් ඇවිල්ලා. අපි පටන් ගමුද එහෙනම්? හරි පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාවේ උසම සානුව මොකද්ද? කානුව? උසම කානුව නම් දන්නේ. ගැඹුරුම කානුව නම් අපේ ගෙට පල්ලෙහා තියෙන කානුව. මේ ළඟදි වනමලී නංගි දිහා බලන් ගිහින් කානුවට පත බෑවුනා. බුදු අම්මේ කන්දෙන් පහලට පැන්නා වගේ. කානුව නෙවෙයි බං. සානුව අහන්නේ. අර තියෙන්නේ. මට ඇහුනේ කානුව වගේ. මොකද්ද බං ඔය සානුව කියන්නේ? උත්තර දෙන්න කලින් ඒක දැනගෙන ඉන්න එපයි. ඒක දන්නෙත් නැද්ද? සානුවක් කියන්නේ සරලවම කිව්වොත් මුදුන සමතලා වෙච්ච කන්දකට. ඒ කියන්නේ කන්දක උල් මුදුනක් වෙනුවට සමතලා වෙච්ච මුදුනක් තමයි තියෙන්නේ. හරි. මං හිතන්නේ හෝටන් තැන්න. මං හිතන්නේ වැලිමඩ සානුව. අපේ යාළුවොත් උත්තරයක් හිතාගත්තද? හරි උත්තරේ තමයි හෝටන් තැන්න. අඩේ මං හරි. හැබැයි දැනගෙන නෙවෙයි කිව්වේ. එහෙනම් දැනගමුකෝ. හෝටන් තැන්න තමයි මාටියා ලංකාවේ උසම සානුව. මීටර් 2100ත් 2300ත් අතර උසකින් තමයි පිහිටලා තියෙන්නේ. අපි මේ සානුවට මහ එළිය කියලා කියනවා. ඊට පස්සේ උසින් වැඩිම සානුව හැටන් සානුව. ඊට පස්සේ වැලිමඩ සානුව. වැලිමඩ සානුව කොහෙද තියෙන්නේ? අපේ ගේ පිටිපස්සේ තියෙන්නේ. වෙලාවක වරෙන් පෙන්නන්න. අනේ මේ නිකන් හිටහන්. වැලිමඩ සානුව තියෙන්නේ ජොනි පිදුරු තලාගල කන්දයි නමුනුකුල කන්දයි අතර. මාටියා වැලිමඩ යන්නේ කොහොමද? හොඳට සබන් ගාලා නාපන්. එතකොට වැලි මඩයි ඔක්කොම යනවා. මුගෙන් අහනවට වඩා හොඳයි නිකන් ඉන්නවා. හරි. ඔන්න දෙවනි ප්‍රශ්නේ. මට කියන්න දවස් 6ක් විතර එක දිගට හුස්ම අල්ලන් ඉන්න පුළුවන් සත්වයා කවුද කියලා? දවස් 6ක් හුස්ම අල්ලන් ඉන්න පුළුවන්? ඒ මොකාද බං? මට නම් විනාඩියක්වත් අල්ලන් ඉන්න බෑ. මං හිතන්නේ කැරපොත්තා. මං හිතන්නේ පත්තෑයා. දෙන්නම වැරදි. උත්තරේ තමයි ගෝනුස්සා. අඩේ ගෝනුස්සට එහෙම ඉන්න පුළුවන්ද? ඔව් මචං. ගෝනුස්සට දවස් 6ක් විතර එක දිගට හුස්ම අල්ලන් ඉන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවා. ගෝනුස්සට තියෙන්නේ බුක්ලංස් කියලා හඳුන්වන විශේෂ පෙනහළු වර්ගයක්. මෙයාට පුළුවන්ලු එයාගේ ඇඟේ තියෙන කුඩා සිදුරු වහලා දාලා වාතය ඇතුල් වෙන එක පිට වෙන එක පාලනය කරන්න. මෙයාට මේ තියෙන හැකියාව හින්දා සමහර ගෝනුස්සන්ට පුළුවන් සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වුණු තැනක උනත් දවස් ගාණක් හුස්ම අල්ලගෙන ජීවත් වෙන්න. මෙයාලගේ ඇඟේ ක්‍රියාකාරීත්වය ගොඩක් හිමිල්ලු වෙන්නේ. ඒක නිසා අඩු ඔක්සිජන් ප්‍රමාණයකින් වැඩි වෙලාවක් ඉන්න පුළුවන්ලු. අඩේ සිරාවට අදමයි දැනගත්තේ. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. මීමැස්සෙකුට ඇස් කීයක් පිහිටලා තියෙනවද? අයියෝ සිම්පල්නේ. 2යිනේ. ඔය පේන්නම තියෙන්නේ. ඔව් 2යි. 2යි 4යිනේ බං. නෑ මං 2යි කියලා කිව්වේ. වැරදි. උඹ කියන්නේ ඊට වඩා තියෙනවා කියලාද? මීමැස්සට ඇස් 5ක් තියෙනවා. මොකා? සිරාවට? ඔව් මචං. මීමැස්සගේ හිස දෙපැත්තෙන් විශාල ඇස් දෙකක් පිහිටලා තියෙනවා. ඔයාලා දැක්කේ ඒකනේ. ඔව් ඉතින් ඒකනේ පේන්න තියෙන්නේ. හරි. ඔයාලා දන්නවද ඒ ඇස් දෙක කොහොමද හැදිලා තියෙන්නේ කියලා? දහස් ගානක කුඩා කාච එකතු වෙලා තමයි ඒ ඇස් දෙක හැදිලා තියෙන්නේ. ඒ ඇස් දෙකෙන් කරන්නේ චලනයන් හඳුනා ගන්න එකයි වර්ණ දකින්න එකයි. එතකොට කෝ අනිත් උන? හිටපන්කෝ බට්ට කියනකම්. මැද්දෙන් පනිනම ගෙම්බෙක් වගේ. අනිත් ඇස් තුන මෙයාගේ හිස මුදුනේ ත්‍රිකෝණාකාරයට තමයි පිහිටලා තියෙන්නේ. ගොඩක් පොඩි ඇස් තුනක්. මේ වගේ මෙයාට රූප පැහැදිලිව පේන්නේ. හැබැයි මේ ඇස් වලින් පුළුවන්ලු ආලෝකයේ වෙනස් වීම හඳුනා ගන්න. තව මෙයාට දිශාව හොයා ගන්නත් උදව් වෙනවලු. බලන් ගියාම අපි එදිනෙදා දකින්න දේවල් වලත් දන්නේ නැති දේවල් ගොඩක් තියෙනව නේද? මාටින් දන්නවද? මීමැස්සට රතු පාට පේන්නේ. සිරාවට? හැබැයි අපිට පේන්නේ නැති දෙයක් මීමැස්සට පේනවා. දන්නවද මොකද්ද කියලා? කොළ පාටද? ඇයි දැන් උඹට කොළ පාට පේන්නේ නැද්ද? හෙන ගොනා මේක. ඇයි උඹ තනකොළ කද්දි කොළ පාට පේන වැතිනේ? අනේ මේ මං කිව්වයි කියලා හිතාගනින්කෝ. මීමැස්සට පේන අපිට නොපෙනෙන දේ තමයි පාරිජම්බුල කිරණ. අඩේ මීමැස්සට ඒක පේනවද? මාරයිනේ. ඔන්න දැන් තියෙන්නේ 4වෙනි ප්‍රශ්නය. සත්තු ගැන ප්‍රශ්න දෙකක් අහපු හින්දා දැන් වෙන දෙයක් ගැන අහන්න. කියන්න බලන්න ලෝකෙ මිල වැඩිම ස්වභාවික ලෝහය මොකද්ද කියලා. ආයේ ඉතින් හිතන්න දෙයක් නෑ බට්ටෝ. රත්තරන් තමයි. අනේ මන්දප්පා. මාත් හිතන්නේ රත්තරන් වෙන්න ඇති. අපේ යාළුවා මොකද හිතන්නේ? ලොව මිල වැඩිම ලෝහය තමයි රෝඩියම්. මං හිතන් ඉඳී රත්තරන් කියලා. අපේ ජොනියා ටිකිරි මලී නංගිට ආදරයට කියන්නේත් රත්තරන් කියලානේ. ඕවා මෙතන කියන්න එපා බං. මීට පස්සේ ටිකිරි මලී නංගිට මගේ රෝඩියම් කියලා කියපන්. දැන් ඔය රෝඩියම් ඔච්චර වටින්නේ ඇයි? රෝඩියම් කියන්නේ මචං හෙන දුර්ලභ ලෝහයක්. හෙන කලාතුරකින් මේක හම්බෙන්නේ. ගොඩක් වෙලාවට
ප්ලැටිනම් නිකල් කැනීම් කරනකොට අතුරු ඵලයක් විදිහට තමයි මේක ලබා ගන්නෙ. රෝඩියම් ලෝහය මොනවටද ගන්නෙ? ප්‍රධාන වශයෙන් ගන්නවා මචං වාහනවල දුම්පිට වන පද්ධතිවල වායු දූෂණය අවම කරන්න. තව ස්වර්ණාභරණ වලට එහෙම දීප්තියක් ලබා දෙන්න රෝඩියම් ආලේප කරනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ඉතා ඉහළ පරාවර්තන හැකියාවක් තියෙනවා. අනිත් එක මේ ලෝහය ඉක්මනින් දි รา පත් වෙන්නේ නැති ශක්තිමත් ලෝහයක්. එහෙනම් රෝඩියම් තමයි ලෝකේ මිල අධිකම ලෝහය නේද? ඔව්. සමහර වෙලාවට රත්තරන් වල මිලට වඩා 5 ගුණයකින් විතර රෝඩියම් වල මිල වැඩි වෙනවා. හරි අපි යමු 5 වෙනි ප්‍රශ්නෙට. මේක තමයි අන්තිම ප්‍රශ්නේ. ඔයාලා ආස කෑමක් ගැන ප්‍රශ්නේ අහන්නේ. ඒ මොනවද? අයිස්ක්‍රීම්. කියන්න බලන්න ලෝකෙ මුලින්ම අයිස්ක්‍රීම් හොයාගත්ත රට මොකක්ද කියලා? ඉතාලිය වෙන්න ඇති. මං හිතන්නේ ප්‍රංශය. ඇයි චීනය වෙන්න බැරිද? මං නම් හිතන්නේ චීනේ මුලින්ම අයිස්ක්‍රීම් හොයාගෙන ඇති කියලා. ඒ වුණාට චීනේ තමයි හොයාගෙන තියෙන්නේ. ඒක තමයි උත්තරේ. සිරාවට මචං අයිස්ක්‍රීම් වලට සමාන ආහාරයක් ගැන මුල්ම සාක්ෂි හම්බෙලා තියෙන්නේ පුරාණ චීනෙන්. චීනේ ක්‍රිස්තු වර්ෂ 200 දී විතර සහලුයි කිරි එකට එකතු කරලා හදාපු මිශ්‍රණයක් හිම ඇතුලේ දාලා තියලා සීත කරලා ආහාරයට අරන් තියෙනවා. ඒක තමයි පළමු අවස්ථාව විදිහට සලකන්නේ. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 400 දී විතර පර්සියාව කියන්නේ මචං වර්තමානයේ ඉරානය. එයාලා රෝසපැණි කුංකුමයි එක්ක පළතුරු මිශ්‍ර කරලා සීත කරලා ආහාරයට ගන්න විශේෂ අතුරුපසක් හදලා තියෙනවා. එතකොට ඉතාලිය ප්‍රංශය කොහොමද අයිස්ක්‍රීම් හොයාගත්තේ? ඉතාලියේ මාකෝ පෝලෝ ලෝක ගවේෂණය කරද්දී ආසියාවට ආපු වෙලාවේ චීනේ ඉඳන් මේ වට්ටෝරුව ඉතාලියට අරන් ඇවිල්ලා තියෙනවා. එතනින් තමයි ප්‍රංශයට ගිහිල්ලා පස්සේ මුළු යුරෝපයේම ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ. හැබැයි දැන් අපි කන මේ නවීන අයිස්ක්‍රීම් වල ආරම්භය වෙන්නේ ඇමරිකාවෙන්. 1851 දී තමයි ලොව පළමු අයිස්ක්‍රීම් කර්මාන්තශාලාව ඇමරිකාවේ ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අයිස්ක්‍රීම් මේ විදිහට දියුණු වුනේ. අපි දැන් මේ ළඟම තියෙන කඩෙන් ටක් ගාලා අරගෙන රස කර කෑවට මාර දුර ගමනක් නේ අයිස්ක්‍රීම් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔය ප්‍රශ්න ටික තමයි අද අරගෙන ආවේ. අපේ යාළුවෝ අද පොඩි හරි දෙයක් ඉගෙන ගත්තා නම් අන්න ඒක තමයි අපිට වටින්නේ. එහෙම නේද මාටින්? මාටියා, නැගිටපන්. මොකද්ද බං කරන්නේ මේසයට රිංගගෙන? නෑ මම මේ තලබෝලයක් උඩ දාලා කට ඇල්ලුවා. ඒක බිම වැටුණා කීහාන්කෝ. ඒක හෙව්වේ. මේ තලබෝල නෙවෙයි. මෙන්න මේ වැඩසටහන ඉවර කරන්න වරෙන්. අපේ යාළුවෝ බලන් ඉන්නවා. හරි ඉතින්. එහෙනම් යාළුවනේ අපි තවත් දවසක මේ වගේ දැනුම පිරුණු වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. බයි බයි. බයි යාළුවනේ. බයි. අර තියෙන්නේ තලබෝලේ. බට්ට උඹේ පුටුව ගාව.